බොහෝ වේවා ආදරණීය හැමෝටම. මේ 2025 නොවැම්බර් 1 වෙනිදා සෙනසුරාදා අපි මේ ඇවිල්ලා ඉන්නේ නුවර කරලිය හෝල් එකට පුතාලගේ නර්සරි එකේ පවත්වපු එලකියුෂන් කියන්න පුළුවන් නැත්නම් ඒ හා සමාන මොනවා හරි කියමුකෝ අපි අවෝඩ් සෙරමනි එකක්. ඉතින් පුතාලගේ මොන්ටිසෝරියේ නර්සරි එකේ බබාලා හැමෝ 10 දෙනෙක් ඒ එක්සෑම් එකට සහභාගී වුණා. ඉතින් 10 දෙනාටම ගෝල්ඩ් මෙඩල් 9 දෙනෙක්ට ගෝල්ඩ් මෙඩල් තිබුණා. එකම එක පුංචි දුවෙක්ට විතරක් සිල්වර් මෙඩල් එකක් හම්බ වුණා. ඉතින් මේ අවෝඩ් සෙරමනි එකට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. පේනවනේ ඒගොල්ලෝ පිළිවෙලකට තියාගෙන ඉන්න එකත් හරිම යුද්ධයක් 10 දෙනෙක් වුණත්. ඉතින් හරිම සතුටුයි පුංචි අය. මේක එලකියුෂන් කියන්න තරම් නම් ඇඩ්වාන්ස් නැහැ. මට අපි කියමු පොඩි ඉංග්‍රීසි එක්සෑම් එකක් කියලා. ඒගොල්ලෝ හරිම ලස්සනට ඒගොල්ලන්ට වර්ක් බුක් එකක්, රීඩින් බුක් එකක් දීලා තිබුණා. ඉතින් ඒ වගේ අපේ නර්සරි එකේ බබාලා දෙන්නට ඉංග්‍රීසි වචන කියන පළතුරු එළවලු ඒවා ගොඩ දේවල් එයාලා දැන් අඳුරනවා. ඒවා පුංචි වයසට මේ එක්සෑම් එක නිසා තමයි. ඉතින් මේ එක්සෑම් එක මේවා පවත්වන ලක්ෂ්මන්ද සිල්වා සර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. පුංචි අයට පුංචි වයසේදී මේවා පුරුදු පුහුණු කරන්න තෝරගත්තට ගැන. Silver medalist Dinali Kehansa. Gold medalist Chanuli Diksha. Sanuli Vihansa. Chanuka Devsita. Bhagisara Yasas. Daham Niketana. Inodya limit. Ubishmi Janulya. Ladies and gentlemen, bring it up for Lucky Suru Lakhan. Ladies and gentlemen, bring it up for Lucky Suru Lakhan. And Chatuka Dinar. Once again, the silver medalist, Dinali Gihansa, the gold medalist, Chanuli Diksha, Sanuli Vihansa, Chanuka Devsita, Bhagisara Yasas, Daham Niketana, Inodya Limit, Ubishmi Janulya, Lucky Suru Lakhan, and Chatuka Dinar. And this is Lexicilla Preschool. Thank you, madam. මේ ඒගොල්ලොන්ගේ පළවෙනි ජයග්‍රහණය
ඉතින් මේගොල්ලෝ මේ මුළු ලෝකේ ඉහළටම යන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරන හැම දරුවෙක්ම. අද පුතාට ගෝල්ඩ් මෙඩල් එකක් හම්බුණාද? කො පෙන්නන්නේ කම්මට? කො? ඔන්න ඉතින් අපි අවොඩ් සෙරමනි එක ඉවර වෙලා එතන මාකට් එක ළඟ ඉස්සරහනේ තිබුණේ හෝල් එක. ඉතින් එතනින් අපි එතනමනේ බෝගම්බර බන්ධනාගාරයක් තිබුණේ. ඉතින් අපි එන ගමන් බෝගම්බර බන්ධනාගාරයත් නරඹන්න ගියා. ඉතින් බලන්න මට නම් මතක් වුණේම නිකන් රොබින් හුඩ් බලකොටුව වගේ. ඉතින් ඒ කාලේ හදපු එකක්නේ. ඒ නිසා වෙන්නේ තේ ආරයට හදලා තියෙන්නේ. ඉතින් මේකේ විස්තර අපිට එතන මහත්මයෙක් කියලා දුන්නා. ඉතින් කළුවර කාමරයක් තියෙනවා. ඒකට දාන්නේ ගොඩාක් මරණ දණ්ඩනයට නියම වුණ සිරකරුවෝ රෝ කියලා කිව්වා. ඉතින් ඒගොල්ලෝ දවසකට පැයක් හෝ දෙකක් අර කරුවලේ මැස් දෙක හොඳ නැති නිසා එළියට ගන්නවා කිව්වා. ඒ වගේම ડોක්ටර් කෙනෙක් ඒගොල්ලන්ව චෙක් කරනවා කිව්වා. මාරු සිරා මට මතක විදිහට මාරු සිරා හිටපු ඒ සිර මැදිරියත් එතනමයි තියෙන්නේ. මේ තමයි කරුවල කාමරය. ඉතින් ඔය දැන් නම් චුට්ටක් එළිය වැටෙන්න නැත්නම් ඒ කාලේ නම් එහෙම පොඩ්ඩක්වත් එළිය වැටෙන්නේ නැහැ. ඉතින් බලන්න ඒගොල්ලෝගේ টয়ලට් එකත් මේකමයි. ගොඩාක් විස්තර අපිට කියලා දුන්නා. පුළුවන් නම් වෙනුවර යන වෙලාවක බලන්න මේ පෝරකය එල්ලලා මරලා තියෙනවා කව 500 ගාණක්. මට හරියටම ගාණ මතක නැහැ. ඉතින් ලෑලි ටික අයින් කරලා තියෙන්නේ. දැන් නම් ඒක දි รา පත් වෙමින් පවතිනවා. මෙතන මාක් එකක් වගේ තියෙන එතනට යනකල්ම ඒ ලෑලි දාලා තියෙනවා කිව්වා. මේ සිර මැදිරි. ඉතින් හරිම අපිට නම් ගොඩාක් විස්තරත් කියලා දුන්නා. අපි උඩ තට්ටු වලට නම් ගියේ නැහැ. මට ආයෙ යන්න ඕන කියලා හිතුණා. මොකද නිකන් අපි ඉක්මනට වගේනේ බැලුවේ. ඒ නිසා ඉතින් ඇත්තටම හරිම වටිනවා. ඒ කියන්නේ බලන්න දුකයි ඒ වුණාට වටිනවා. ඉතින් යව චිල්ඩ්‍රන්ස් පාර්ක් එකකට ඒක අපි කාලා සෙල්ලම් කරලා ගියා. අපි ඊට පස්සේ චිල්ඩ්‍රන්ස් පාර්ක් එකේ කාලේ ඉවර වෙලා චුට්ටක් සෙල්ලමුත් කරා නේද? අම්පිටිය හන්දිය අම්පිටිය හැරෙන තැන වැවරවුනේ. ඉතින් ඊට පස්සේ අපි වැස්සකුත් පොඩි වැටුණා. වැස්සෙම මාලිගාවටත් ගියා නේද? ඔව්ද? ඔව් නම් ඔව් කියන්න. කොහෙද අපි මේ ගිහින් ඉන්නේ? දලදා මාලිකාවේ. දලදා මාලිගාවේ. අපි මොනවද කරේ? මල් පූජා කරාද? ඔව්. අපි යාළුවෝ ඔක්කොම ගියාද? කවුරුද ගියේ? වගීසල යසස්. නෝදියලිමෙත්. බෝලේ. තව කවුද ගියේ? දහම්. චෛත්‍ය. මොනවද කියන්නේ? අපි ඔක්කොම යාළුවෝ ගිහිල්ලා වැන්දා නේද මාලිගාවේ? අපි වැස්සට දෙමුණත් එක්ක නේද? අපි මේ විදිහට තමයි එදා දවසේ ගත කළේ.